පුතේ ආයිබෝන් කට්ටියටම ඇහෙනවද මැසේජ් එකක් දාන්න ඔයාලට ඇහෙනවා නම් මං කියන ඒවා ඇහෙනවනේ මේකේ print out එකක් ගත්තද ඔයාලා මේ අද කතා කරන ප්‍රශ්න ටික තියෙන්නේ මේකේ හරි ඔයාලා print out එකක් ගත්තද මේකේ ගන්න බැරි වුණාද හරි මේ තුන්වෙනි වාරය ටාගට් කරලා තමයි අපි මේ වැඩ ටික කරගෙන යන්නේ හරි ඉතින් හොඳට වැඩ කරලා කොහොම හරි තුන්වෙනි වාරෙදී උපරිම ලකුණක් ගන්න ඕනේ ඈ තුන්වෙනි වාරෙදී උපරිම ලකුණක් ගමු හරි මේකේ රෙකෝඩින් එකක් දෙනවා ඔයාට එතකොට ඕනේ වතාවක් ඔයාට බලලා මේක හොඳට පුළුවන් කරගන්න පුළුවන් හරි නේද අපි යන්න මේ ප්‍රශ්න වල පොඩ්ඩක් බලන්න ඔයා උත්සාහ කරාද හරි මේ බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැත්නම් ඔයාට මං කියන එක ඇහෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න හරි ඕකේ පුතේ පළවෙනි ගාන කරාද ඔයාලා පළවෙනි ගාන කරාද කරේ නැත්නම් ඔයාට මං පොඩි වෙලාවක් දෙන්න එක කරමු පළවෙනි ගාන කරේ නැත්නම් පළවෙනි ගානේ තියෙන්නේ මොකද්ද පුතේ 1.2 වැඩි කරන්න තියෙනවා 0.02 1.2 වැඩි කරන්න තියෙනවා 0.02 හරි කෝ කරාද ඔයා හරි මතකද ඔයාලට මේක කරන විදිය දැන් දශම ගුණ කිරීමක් තමයි තියෙන්නේ මේ වගේ එකක් එන්න ලොකු ඉඩ කඩක් තියෙනවා කෙටි ප්‍රශ්න වලත් හරි එතකොට රචනා ප්‍රශ්න වලත් එන්න පුළුවන් මේ වගේ ගානක් ඉතින් අපි බලමු ඔයා කොහොමද කරන්නේ මේක ඔයා උත්සාහ කරාද හරි මං කියලා දෙන්න කලින් උත්සාහ කරන්න පුතේ කලින් කරන්න බැරි වුණා නම් දැන් හරි උත්තරයක් ලියන්නකෝ හරි අනිවාර්යයෙන්ම මේක print එකක් ගන්න හරි ඔයා ඉන්න group එකක ඇතිනේ මේක දාලා මම හරි print එකක් ගන්න වැඩි ගානක් කරන්නේ කොල්ලේ පොඩ්ඩයිනේ තියෙන්නේ මේකේ ඔයා print එකක් ගන්න හරි ඉතින් දැන් මෙන්න මෙහෙම තියෙද්දි 1.2 0.02 ගුණ කරන්න තියෙද්දි කොහොමද කරන්නේ හරි එක එක විදි කරලා තියෙනවද දන්නේ මෙන්න මෙහෙම කරන්න මම කියලා දීලා තියෙන වාට මේක දශම නැහැ කියලා හිතලා ගුණ කරන්න හරි දශම නැහැ කියලා හිතලා ගුණ කරොත් හරි වාට තියෙන්නේ 1.2 වෙනුවට කවුද 12 එයා වැඩි කරන් තියනවා මේ 0.02 දශම නැහැ කියලා හිතුවොත් මෙතන ඉන්නේ කවුද දෙක විතරයි නේද පූර්ණ සංඛ්‍යාවක් විදියට ගන්න පුළුවන් එහෙනම් 12 වැඩි කරන්න කීයද 2 හරි දෙවරක් 12 කීයද 24යි නේද 24යිනේ දැන් ඔන්න ඔය ලිව්ව එකට තමයි අපි දශම එඩ්ජස්ට් කරන්න ඕනේ හරි දශම ස්ථාන ගන්න හදා ගන්න ඕනේ මෙන්න මේ ලිව්ව උත්තරේට හරි එතකොට දශම ස්ථාන කීයක් තියෙනවද කියලා බලන්න 1.2 ගුණ කිරීම 0.02 කියන එකේ හරි මේ 1.2 දශම ස්ථාන එකක් තියෙනවා 0.02 කියන්නේ දශම ස්ථාන තව දෙකක් තියෙනවා ඔක්කොම දශම ස්ථාන තුනක් තියෙනවා හරි ඔයා 12 දෙකෙන් ගුණ කරලා ලිව්ව උත්තරේ 24යි දැන් අවසාන උත්තරය ගන්න නම් දශම ස්ථාන තුනක් ගන්න ඕනි මෙන්න මෙතන එක ස්ථානයේ ඉඳන් හරි 1යි 2යි 3 මෙන්න මෙතෙන්ට තමයි දශමති තියෙන්නේ මෙතෙන්ට බිඳුවක් දාන්න ඕන එහෙනම් මේ ඉස්සරහටත් බිඳුවක් දැම්මා එහෙනම් උත්තරේ 0.02යි 4ද බලන්න ඔයාට ආවද කියලා 1.2 වැඩි කිරීම 0.02 හරි එතකොට
12 වැඩි කිරීම 2 විදිහට අරගෙන ಗುಣ කරන්න. හරි? එහම ಗುಣ කරලා ඉවර වෙලා ඔයා බලන්න ඔක්කොම දශම ස්ථාන කීයක් තියෙනවද? 1.2 කියද්දි දශම ස්ථාන එකක් තියෙනවා. හරි? ඊළඟට 0.02 කියද්දි දශම ස්ථාන දෙකක් තියෙනවා. ඔක්කොම දශම ස්ථාන 3යි. ඒ 3 එක ස්ථානේ පැත්තේ නම් ගේන්න ඕනේ යටින්. හරි නේද? අඩුපාඩු හදාගමු. අඩුපාඩු හදාගමු. අපි මේකේ රෙකෝඩින් එකක් දෙනවා ක්ලාස් එකෙන් පස්සේ ඔයාලට. එතකොට ඔයාලට ඕන මතාවක් ආයි බලන්න පුළුවන් මේවා. හරි? එම බලලා අඩුපාඩු හදාගමු. හරි. දෙවෙනි ගානට යමුද පුතේ? තව මේ වගේ ගණන් අපි හැදෙනවා බය වෙන්න එපා. හරි? තව මේ වගේ අපි හදමු ඈ. හරි. ඉතින් දෙවෙනි ගානේ කියනවා 36 කියන එක්කෙනා සමානයිලු 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට තමයි ලියලා තියෙන්නේ 36 කියන එක්කෙනා. එහෙනම් අපෙන් අහනවා මූල 36 අගය. ඔයාලට පුළුවන් ද ගන්න උත්තරයක්? මූල 36ට එන අගයක් ගන්න පුළුවන්ද බලන්න? මූල 36ට අගයක් 36 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3ලු. එහෙනම් මූල 36ට අගයක් ගන්න පුළුවන්ද? තනියෙන් ගමු උත්තරයක් බලන්න. ගණන් ටික කලින් හදලා තියෙනවා නම් හරි දාගමු අඩුපාඩු හදාගමු ඈ. හරි. එතකොට දැන් 36 තමයි 2 වැඩි කිරීම 2 3 වැඩි කිරීම 3ට සමාන. එහෙනම් මේ පැත්තට මූල ලකුණ දැම්මොත් 36 පැත්තට ඔයා මෙන්න මේ ගුණිතාකාරයටත් මූල ලකුණ දාන්න වෙනවා. නේද? හරි. එතකොට මේ 2 වැඩි කිරීම 2 කියන එක්කෙනාගේ වර්ගමූලය එන්නේ කීයද? 2 වැඩි කිරීම 2 එයාගේ වර්ගමූලය 2යි. මෙතන 3 වැඩි කිරීම 3 කියන එක්කෙනාගේ වර්ගමූලය හරි 1 3ක් තමයි ගන්න. හරි. එහෙනම් මූල 36 විදියට ගන්නේ කාවද? 2 වැඩි කිරීම 3 ඔයා දන්නවා දැනටම 6 නේද? 6 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවනේ 36. එතකොට 36 වර්ගමූලය 6. නිකම්ම 6 දාන්න එපා. මේම හදලා පෙන්නන්න. එතකොට තමයි ලකුණු දෙකම ගන්න පුළුවන් නේ. හරි. දැන් සමහරව නැත්තම් දන්නවා. මූල 36 ගේ 6යි කියලා දන්නවනේ. හරි. එකපාර මෙහෙම දාන්න එපා ඒ වුණා. හරිද? ඒක හදාගත්තද? තේරුණාද ඒක? ඊළඟ ගාන බලමු පුතේ. ඊළඟ ගානට යන්න. හරි. ඔයාට මතකද බලවල ගුණිතයයි ගුණිතයක බලයයි කියලා තිබ්බා පාඩම? බලවල ගුණිතයයි ගුණිතයක බලයයි
පුතේ ඔය සමහර අයට මේ තාම ජොයින් වෙන්න අපහසුතාව තියෙනවා. අද පළවෙනි ක්ලාස් එකනේ 8 වසරේ. හරි ඒකයි පොඩ්ඩක් මං කෝල් ආන්සර් කරා පොඩ්ඩක්. හරි. ඔයාට මොනවද සිග්නල් එහෙම පොඩ්ඩක් අඩුයි නම් ඔයාට ජොයින් වෙන්න අමාරුයි. එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. එහෙම වුණොත් අපිට කියන්න මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්නකෝ. හරි. ඉතින් මේ තුන්වෙනි ගාන අපි බලමුද? බලවල ගුණිතයක් විදියට. බලවල ගුණිතයක්. මතකද මේ කන්සෙප්ට් එක ඔයාට? බලවල ගුණිතය. හරි. මේ දැන් මෙන්න මෙයා දීලා තියෙනවා අපිට 4 වැඩි කිරීම p වැඩි කිරීම q කියන එක කියලා. මේ සෙට් එකටම තමයි මේ එළියෙන් තුන්වෙනි බලය දාලා තියෙන්නේ. හරි. එහෙනම් මේ දීලා තියෙන එක්කෙනාට අපි කියන්න පුළුවන් ගුණිතයක බලය. හරි. මේ තියෙන 4 වැඩි කිරීම p වැඩි කිරීම q කියන ගුණිතය කියන ඒ ගුණිතයටම තමයි දාලා තියෙන්නේ මේ 3 කියන එක්කෙනා. මේ 4ටත් අයිති මේ තුන්වෙනි බලය, මේ p-ටත් අයිති තුන්වෙනි බලය, මේ q-ටත් අයිති තුන්වෙනි බලය. හරි. එතකොට ඔයාට මෙන්න මෙයාව ලියන්න පුළුවන් බලවල ගුණිතයක් විදියට 4 තුන්වෙනි බලය p වල මෙතන අපි ගුණ කිරීමකුත් දාමු. අපි ගුණ කිරීමකුත් දාමු නේ. හරි. p වැඩි කිරි p වල තුන්වෙනි බලය වැඩි කිරීම q වල තුන්වෙනි බලය. හරි. හරි ලේසි. මේක අමාරු දෙයක් නෙමෙයිනේ. අමාරු දෙයක් නෙමෙයිනේ. හරි. 4 තුන්වෙනි බලය, p වල තුන්වෙනි බලය, q වල තුන්වෙනි බලය. හරි. මෙන්න වරහන ඇතුලේ ඉන්න ගුණිතයට එළියෙන් තමා තුන්වෙනි බලය දාලා තියෙන්නේ. ඒ හින්දා එයාට අපි කියනවා ගුණිතයක බලයක්. හරි. මෙන්න මෙයාට කියනවා හරි. ගුණිතයක බලය. මෙන්න මෙහෙම වෙන්වෙන්ව හරි වෙන්වෙන්ව එයාලට අදාළ බල ලියන එකට අපි කියනවා බලවල ගුණිතය. 8 වසරේ නිතරම එන ගානක් නේ. 8 වසරේදී නිතරම එන ගානක්. හරි. ඒ හින්දා ඔයා මේක අනිවාර්යයෙන්ම කරන්න හැකියාව තියාගන්න නේද? කරන්න හැකියාව තියාගන්න. තේරුණාද ඒක? අවුලක් නැහැනේ. ගුණිතයක බලය බලවල ගුණිතය. මේ වැඩ ටික පිළිවෙලට කරගමු. හරි. තුන්වෙනි වාරයේ හොඳම ලකුණක් ගමු ඈ. නැත්තම් දැන් 11 වෙනි මාසේ ගොඩක් ඉස්කෝල නිවාඩුවක් හම්බ වෙනවා නේද? වැඩ ටික ඔක්කොම ඉගෙන ගත්තේ අමතක වෙලා යයි. විභාගෙට ලියද්දි දෙසැම්බර්නේ ගොඩක් අයට අපේ විභාගෙ තියෙන්නේ නේද? සමහර ඉස්කෝල වලට ඊට කලින් තියෙනවා. හරි. විභාගෙ නිවාඩු කාලෙන් පස්සට යන හින්දා ඔයා හොඳට මේවා ඔළුවේ තියාගන්න ඕනි. හරි. ඉතින් අපි යන්නේ ඊළඟ ගානට. සවිදි ෂඩස්ත්‍රයක භ්‍රමක සමමිති ගණය. හරි. සවිදි ෂඩස්ත්‍රයක භ්‍රමක සම්මිති ගණය. 11 වෙනි පාඩමෙන් එන්නේ මේක. මතකද? කියන්න සවිදි ෂඩස්ත්‍රයක් කිව්වොත් සවිදි ෂඩස්ත්‍රයක පැති කීයක් තියෙනවද? පාද කීයක් තියෙනවද? පාද 6ක් තියෙනවානේ. පාද 6ක් තියෙනවා. එතකොට පාද 6ම සමානයි. එයාගේ සියලුම කෝණ විශාලත්වයෙන් සමානයි. සවිදි කියන්නේ ඒකනේ. පාද සියල්ල දිගින් සමානයි. කෝණ සියල්ල විශාලත්වයෙන් සමානයි. හරි. එතකොට සවිදි ෂඩස්ත්‍රයක ඔයාලට මතකද සමමිතික අක්ෂ කීයක් තියෙනවද කියලා? සමමිතික අක්ෂ කීයක්ද? හරි. සමමිතික අක්ෂ 6ක් තියෙනවා. ඒ වගේම භ්‍රමක සමමිති ගණයත් එහෙනම් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මේ පාඩම අර මේ ක්ලාස් එකට එන්න කලින් අච්චු පොතෙන් බැලුවද? හරි. අච්චු පොතේ මේ පාඩම අවසාන පිටුවේ වගුවක් තියෙනවා. හරි. මම ක්ලාස් වලත් පෙන්නලා ඇති වාට. ඒ වගුව හොඳට මතක තියෙන්න ඕනේ නේ. කටපාඩම් කරන්න ඕනේ නැහැ. 3-4 පාරක් බැලුවම මතකෙ හිටිනවා. හරි.
ඒ වගුවෙන් එකක් අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක් විදිහට විභාගෙට එයි ඈ. හරි. ඒ හින්දා ඒක අපි හරියට කරගන්න ඕනේ. හරි. ඉතින් සවිදි ෂඩස්වයක බ්‍රහ්මක සම්මිති ගණය එහෙනම් අපිට උත්තරේ දාන්න පුළුවන් 6ක් කියලානේ. 6ක්ද? හොඳයි. හරි නේ පුතේ ඒක. ඒක අමාරු නෑනේ ප්‍රශ්නේ. ඉතින් ඊළඟ එකට යන්න දෙනම් 5 වෙනි ගානට. හරි 5 වෙනි ගානේ කියනවා මොකද්ද? ඔයාලට කියනවා පහත දී ඇති රූපයේ සුළු වෘත්ත ඛණ්ඩය අඳුරු කරන්නලු. සුළු වෘත්ත ඛණ්ඩය. මේ මුලින්ම මට පොඩ්ඩක් දැන් එක තව රූපයක් අඳ ගන්නකො. මේ වගේ මේකක් ඇඳලා හරි කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් ලකුණු කරලා පෙන්නන්න පුළුවන්ද බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් ලකුණු කරන්න පුළුවන්ද බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් පාට කරන්න පුළුවන්ද? හරි. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කොයි වගේ එකක්ද? කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩයක් කිව්වොත් මෙන්න මේ වගේ එකක්. මේ මෙන්න මේ වගේ එකක්. ඔව්ද? බලන්න. මෙන්න මේ ටික. හරි. කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ සීමාවල් මොනවද? කේන්ද්‍රික ඛණ්ඩයේ සීමාවල් OA අරය, OB අරය, AB සුළු ඡාපය. නේද? එහෙනම් අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් තමයි හැම වෙලාවෙම කේන්ද්‍රික ඛණ්ඩයක් සීමා වෙන්නේ. නේද? කේන්ද්‍රික ඛණ්ඩයක් සීමා වෙන්නේ. ඒව අමතක කරන්න එපා. ඔයාගෙන් අහයි විභාගෙදී අරයන් දෙකකින් සහ නේද? ඡාප කොටසකින් සීමාවන් ප්‍රදේශය මොකක්ද කියලා. එහෙම ඇහුවොත් මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි? දැන් මට කියන්න හරි? මෙයා අපෙන් අහන්නේ ප්‍රශ්නේ සුළු වෘත්ත ඛණ්ඩයක් අඳුරු කරන්න. සුළු වෘත්ත ඛණ්ඩය අඳුරු කරන්න. පුළුවන් ද බලන්න කරමු බලන්න. හරිද? මේ සුළු වෘත්ත ඛණ්ඩය කාගෙන්ද මායිම් වෙන්නේ? ජායකින් සහ ඡාප කොටසකින්. ජායකින් සහ ඡාප කොටසකින් නේද? හරි. එහෙනම් මේ සුළු වෘත්ත ඛණ්ඩය මෙහෙමද ඔයා පාට කරේ? මෙන්න මේ ටිකද? මතකයි නේ මේ ළඟදී නෙමෙයි අපි ක්ලාස් වල නම් මේක කරේ ළඟදී. නේද? වෘත්තයේ පාඩම ටිකක් කලින් තියෙන්නේ 23 වගේනේ. 23 24 වගේ පාඩමක්. හැබැයි අපි කරේ නම් ළඟදී අපේ ක්ලාස් වල. හරි. ඉතින් මේවා ගොඩක් වැදගත් නේද මේවා දැනගෙන ඉන්නේ. හරි. හරි. ඉතින් හරියට ඔයම් ලකුණු කරාද? හරියට ලකුණු කරාද? හරි. ඇතිනේ. අපි යමුද ඊළඟ ගානට? ඊළඟ ගානට යමුද? හරි. ඔන්න හොඳ ගාන. ඒක හොඳ ගානක් ඈ. හරි. දැන් මේ ඒක මොකද්ද කියන්නේ? ධන 6 කාල කලාපයේ පිහිටි බංග්ලාදේශයේ වේලාව කීයද? ධන 6 කාල කලාපේ. ධන 6 කාල කලාපේලු ඉන්නේ. බංග්ලාදේශයේ වේලාව පස්සරු කීයද? 3යි. හරි. සම්මත වේලාවෙන් 15යි. හරි. ඔව්ද? හරි. දැන් අපෙන් අහනවා ඍණ 4 කාල කලාපයේ පිහිටි බටහිර ඉන්දිය කොදෙව් දූපත්ති වේලාව. මෙන්න මේ වේලාවට. දැන් බංග්ලාදේශයේ වේලාව සවස් 3 වෙනකොට එයා ඉන්නේ ධන 6 කාල කලාපේ බංග්ලාදේශයේ.
ඍණ 4 කාල කලාපයේ ඉන්නවලු බටහිර ඉන්දියාවේ කොදෙව් දූපත්. එයාලට වෙලාව කීයද කියලා අහනවා. හරි. පුළුවන් නම් හඳන්න බෑ විනාඩියක් කරන්න. පුතේ උත්තරයක් ගත්තා නම් අපිට කියන්න. උත්තරයක් ගත්තා නම් කියන්න මේකට උත්තරයක් ගත්තා නම්. හරි. ධන 6 කාල කලාපයේ ඉන්නවා බංග්ලාදේශයේ. හරි. එයාලට වෙලාව සවස් 3යි නේද? හරි. සම්මත වෙලාවෙන් දීලා තියෙන්නේ. අපෙන් අහනවා මේ අවස්ථාවේදී හරි ඍණ 4 කාල කලාපයේ ඉන්න බටහිර හින්දිය කොදෙව් දූපත් වලට වෙලාව කීයද? මතකද මේක මං හදන්න කියලා දීපු විදිය? මතකද? කො ගත්තේ නැද්ද කවුරුවත්? මැසේජ් එකක් හරි දාන්න පුතේ ගත්තා නම් උත්තරේ. නැත්තම් මයික් එක ඔන් කරලා හරි කියන්න. පුතාලා ගත්තේ නැද්ද? තාම හදනවද? ලේසි ගානකුත් නෙමෙයි නේද? දීලා තියෙන්නේ. හරි. තාම වෙලා ඕනිද? දැන් අඩුම කියන්නකෝ මට. හරිද? මේ බංග්ලාදේශයේ වෙලාවට වඩා අඩු වෙලාවක් දෙන්නේ මේ පැය 15ට කලින් වෙලාවක්ද නැත්නම් ඒකට වඩා පස්සේ වෙලාවක්ද? හරි? ඒ කියන්නේ දැන් 20 ගණන් වගේ තියෙන වෙලාවක්ද නැත්නම් මේ 15ට වඩා අඩුවෙන් තියෙන එකක්ද? 12 7 ඒ වගේ එකක්ද ඔයා හිතන්නේ? මතකද මම කිව්වා මේ වගේ එකදී පොඩි රේඛාවක් අඳින්න කියලා මුලින්ම. හරි? මෙන්න මෙහෙ වගේ සටහනක් ගහගත්තොත් හරි ලේසි. මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙතන තමයි බංග්ලාදේශය. ධන 6. හරි. ධන 6 කාල කලාපය. මේ බිංදුව කාල කලාපේ කවුද ඉන්නේ? බිංදුව කාල කලාපේ කොහෙද? හරි. කොහෙද? ග්‍රීනිච් රේඛාවනේ. ග්‍රීනිච් රේඛාව මතකද? හරි. කොහෙද තියන්නේ ඒක? ග්‍රීනිච් රේඛාව කොහෙද තියන්නේ? මතකද? මතක නැහැ? කොහෙද තියනවා කිව්වේ මම? ඉන්දියාවේද? නෑනේ. කොහෙද තියෙන්නේ? මේ පොඩ්ඩක් හොයලා කියන්න. මැසේජ් එකක් දාන්න. හොයලා. හරි. යාපනයේ යාපනයේ තියෙන පුතේ මිදි. හරි. යාපනයට දුවන්න එන්නේ දැන් ලකුණු එද්දී ඔම ඈ. හරි. මේ මෙන්න මෙතන මේ පැත්තෙන් දාගමු ඍණ 4 කාල කලාපේ. හරි. ඍණ 4. දැන් මේ බලන්නකෝ. හරි. ධන 6 කාල කලාපයේ වෙලාව පස්වරු 3යි. නැත්තම් මෙයා දීලා තියෙන්නේ දැන් සම්මතාකාරයටනේ. ඉතින් ඔයාත් සම්මතාකාරයෙන්ම උත්තරේ ලියන්න. මේ සම්මතාකාරයෙන් එයා දීලා තියෙන්නේ. එතකොට ඔයා පෙරවරු පස්වරු දාන්න එපා. හරි.
හරි මේ බලන්න. දැන් ඔයා ආපස්සට ගැනගෙන ඇවිල්ලා මට කියන්න මෙන්න මේ බිඳුව රේඛාවේදී වේලාව කීයද? බිඳුව රේඛාවේදී වේලාව කීයද? හරි. මෙතන තියෙනවා කවුද? ධන 5. මෙතන තියෙනවා ධන 4. හරි. මෙතන ධන 3. ධන 2. 1. හරි. දැන් එහෙනම් මේ වෙලාව මට කියන්නකෝ බිඳුවට අදාළ වෙලාව කීයද? හරි. එහෙනම් මේ ධන 5 කාල කලාපයේ වෙලාව කීයද? ධන 6 වෙලාව 15.2 නම් ධන 5 කාල කලාපයේදී කීයද? 14යි. මේ ධන 4ේදී කීයද? 13යි. හරි. හවුද? මෙතෙන්දී 12යි. මෙතෙන්දී දෙකේදී 11යි. එකේදී 10යි. බිඳුවේදී 9ද? ඔව්ද? ගත්තද එහෙම? ඔන්න එක්කෙනෙක් නම් කියනවා වෙලාව 5යි. හරි. ඉතින් මෙතන ඉතින් ඔන්න මේක හරියද මම ගත්ත එක. හරි. බිඳුව කාල කලාපයේදී වේලාව පෙරවරු 9ද? හරි. එහෙමනම් මෙන්න ඍණ 1 තියෙනවා. ඍණ 2 තියෙනවා. ඍණ 3 තියෙනවා. හරි. තව එන වෙලාව අඩු වෙගෙන එන්න ඕනේ. හරි. 8 7 6 5. හොඳයි. අපේ දුව අරන් තියනවා අයමි දුව අරන් දාලා තිබ්බා. තව කවුරු දාලා තියනවද? හරි. එතකොට එහෙනම් වේලාව ඉතින් මේ කොහොමද ලියන්නේ? සම්මතාකාරයට ලියමු. මෙන්න 0.5යි 2යි 0.2. හරි. වැඩේ තේරුණාද? ඒක හොඳ ගානක්. හරි ලේසි ගානක් නෙමෙයිනේ. හරි. ඉතින් ඔයා ඒකට ගත්තද උත්තරයක්? හරි නේද පුතේ? ඒක තේරුණාද ඔයාලට? කාටද තේරුනේ නැත්තම් කියන්නේ මේ වගේ ගානක්. ඒ තේරුනේ නැත්තම් කියන්නේ. තව ගානක් හදන්න ඕනිද? අවුලක් නැද්ද? හරි නේ පුතේ. හරි හත් වෙනි ගානට යන්න දෙන්න. අද මේ ඉච්චර වැඩ ගොඩක් කරන්නේ පළවෙනිම දවසනේ නේ. අද පොඩ්ඩක් ඔයාලට පොඩ්ඩක් හුරු කරනවා විතරයි. හරි. තව ඉස්සරහට තමයි වැඩ තියෙන්නේ. අද මේ පොඩ්ඩක් ටච් එකක් දෙන්නේ. දැන් සමහරුන්ට ලොග් වෙන්නත් බෑලු. හරි. දැන් හතටනේ සමහරුන්ට මතක් වුණේ. Zoom app එකක් ඕනේ. data නෑ. හරිද නේද? YouTube එකෙන් මේ YouTube data වලින් බලන්න බෑ මේක. හරිද? ඔව් ඒ වගේ ප්‍රශ්න මතක් කරලා තියෙන දැන්. හරි. ඒ ඉඳලා ඒවත් එක්ක නේද? හරි ඉස්සරහට ගානට සෙට් වෙන්නේ. ඔය සිග්නල් හොඳට තියෙන තැනක ඉන්න ඕනේ නැත්නම් මේකට සෙට් වෙන්න අමාරුයි. හරි? සිග්නල් හොඳට ඕනි Zoom වලට නේ. හරි. මේ හත් වෙනි ගානට යන්ද? අපිට කියනවා මෙහි ඔන්න කාඩිසිය තලයක් තියෙනවා. දැක්කෙන ලක්ෂවල ඛණ්ඩාංක ලියන්නලු. මෙන්න මේ ලක්ෂවල ඛණ්ඩාංක. හරි ඛණ්ඩාංක. ඔයාලට පුළුවන්ද? මේ A වල ඛණ්ඩාංකය ලියන්න පුළුවන්ද? A වල ඛණ්ඩාංකය. B වල ඛණ්ඩාංකය ලියන්න පුළුවන්ද? හරි. ඔන්න මම සමාන දැම්මා සමාන දාන්න නැතුව ඉන්නද? මම නැද්ද සමාන දැම්මට? සමාන දැම්මට කමක් නැද්ද එපාද?
කණ්ඩායමකදී ලිව්වද? නිලූෂ දාන උත්තරයක් නේද? හොඳයි. ඒවල කණ්ඩාංකේ. දැන් පුතේ ඒවල කණ්ඩාංකේ ලියද්දි නේද? වරහණක් ඇතුලේ ලියන්න. වරහණක් ඇතුලේ තමයි ලියන්න ඕනේ උත්තරේ නේ. එතකොට මේ ඒවලට යන්නේ කොහොමද? දැන් ඒ කියලා තැනට යන්නේ කොහොමද? මේ දැන් මේකට සමාන ලකුණු දානවද නැද්ද කියන එක නෑ එච්චර ප්‍රබල එකක් නෙමෙයි. හරි. සමහර උදාහරණ ලියනවා සමහර හොඳවත් තියෙනවා. හරි. එහෙම එච්චර ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ලියන එකයි වැදගත්. හරි. ඉතින් මෙන්න ඒ වලට යන්නේ කොහමද? ඒ කියන තැනට අපි කොහේ ඉඳන්ද යන්නේ? හිතන්න අපි ඉන්නේ මෙන්න මේ මෙන්න මේ බිඳුව. හරි? බිඳුව. x වලනොත් බිඳුව y වලනොත් බිඳුව. මෙතන ඉඳන් ඒ වලට යනකොට මුලින්ම යන්න ඕනි x අක්ෂය ඔස්සේද y අක්ෂය ඔස්සේද? x අක්ෂය ඔස්සේද y අක්ෂය ඔස්සේද? මුලින්ම යන්නේ x අක්ෂය ඔස්සේ. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මෙතන ඉඳන් මෙතෙන්ට. හරි? මට කියන්න ඒකක කීයද? මෙතෙන්ට ඍණ 1, මෙතෙන්ට ඍණ 2. එහෙනම් x වලින් ඍණ 2. ක්‍රමාව. එතන ඉඳන් මේ පැත්තට හරි මේ බලන්න මේ ගාන දැන් මම පේපර් එකකින් ගත්තේ. හරි. මෙතන මෙයාලා වැරදි නේද මේ අක්ෂර. මේ බලන්න මම ඒක දැනුයි දැක්කේ. මෙතන යාලා දාලා තියෙන ඍණ 1 නෙමෙයි ධන 1. ධන 2. ධන 3 වෙන්න ඕනේ නේද? දැක්කද ඔයා? හරි. මෙන්න මේ පැත්ත තමයි ඍණ ඒවා තියෙන්නේ. y අක්ෂේ. හරි. බිඳුව ලියන්න පුළුවන් මෙන්න මෙතන විතරයි. x අක්ෂේ ඔයා ක්‍රමාංකණය කරන්න ඕනේ යටින් මේ බලන්න මෙතනත් එයාලා වැරදි මේ පේපර් එක එහෙමම තමයි මම ගත්තේ නම් ඒ ගාන මේ බලන්නකො එයාලා දාලා තියෙන්නේ ඒක ඍණනේ. හරි. ධන පැත්තනේ. හරි. දැක්කද? මෙතනින් ඔන්න අපි ගියා ඒකක දෙකක් උඩට. එහෙනම් y අක්ෂයෙන් යනවා දෙකක් උඩ. හරි. ඍණ දෙකේ දෙක. හරි නේද පුතේ? නිලුක හරිද? හොඳයි. උත්තරේ හරි උත්තරේ දාලා තියෙනවා නේ. හොඳයි. හරි පැටියෝ. ඉතින් b වලට යනකොට කොහොමද යන්නේ? b වලට යනකොට මුලින්ම යන්න ඕනි මෙන්න x අක්ෂය ඔස්සේ මේ පැත්තට ඒකක දෙකක්. හරි. එහෙනම් ධන 2යි. හරි. මේ පැත්තේ දැන් මේ ගානේ වැරදියට දාලා තිබ්බේ යාලා. ඍණ කියලා දාලා තිබ්බේ. ඒක ධන වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා x අක්ෂය ඔස්සේ ඒකක දෙකක් ගිහිල්ලා එතනින් ඒකක එකක් y අක්ෂය ඉහළට ගිහිල්ලා ඒකක එකක්. එහෙනම් ධන මේ ධන එක තියෙන්නේ දෙකේ එක. හරි. ඔන්න කණ්ඩායමක ලිව්වා අපි. පුතේ ඒක ඍණ දෙකේ ඍණ එක නෙමෙයි b වල පිහිටීම. හරි. b වල පිහිටීම එක ධන දෙකේ එක. හරි. තේරුණාද ඒක? එතකොට ඔයාලට කණ්ඩාංක තලයක් එහෙම අඳින්න වුණොත් මෙන්න x අක්ෂයේ ධන දිශාවට e හිසක් දාන්න ඕනි y අක්ෂයේ ධන දිශාවට e හිසක් දාන්න ඕනි සංඛ්‍යා රේඛාවේ වගේමයි ඈ සංඛ්‍යා රේඛා දෙකක් මෙතන තියෙන්නේ. හරිද? ඒක එච්චරම අමාරු නෑනේ. හරි. අපි යමුද ඊළඟ ගානට? 8 වෙනි ගාන. 8 වෙනි ගාන බලන්න ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්ද කියලා හොඳ ගානක් ඒක. 8 වෙනි ගානට බලන්න. පොඩ්ඩක් හිතලා කරන්න ඕනි එකක් වගේ. රූපේ දැක්වෙන ත්‍රිකෝණයේ වර්ගඵලය සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්ලු. දැන් මේවා පැන්සලෙන් හරි දැන් ඔයා ඉරක් ගහ ගන්න පේපර් එකේ නේ. මේ වැදගත් දෙයක් වෙනවනේ.
ත්‍රිකෝණයේ වර්ගඵලය සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්ලු. හරි? ඒ කියන එක තේරුණාද? මෙයාගේ වර්ගඵලය වගේ භාගයයිලු මෙන්න මේ ත්‍රිකෝණයට තියෙන. ඉතින් ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 12යිලු. ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 12යිලු. සංයුක්ත රූපය කියන්නේ මොකද්ද පුතේ? මේ දෙකම එකතු වෙලා හැදෙන රූපය නේ සංයුක්ත තල රූපය. දැන් මට කියන්න ත්‍රිකෝණයේ වර්ගඵලය 12යි වර්ග සෙන්ටිමීටර් නම් හරි මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය කීයද? ඔයාලට මේ හයිලයිට් කරලා තියෙන උඩ පිළි ත්‍රිකෝණයේ වර්ගඵලය සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් නේද? එහෙනම් ත්‍රිකෝණය කියන එක්කෙනා සමචතුරස්‍රයෙන් භාගයයි. ත්‍රිකෝණය වගේ දෙගුණයක් තමයි සමචතුරස්‍රය. හරි? ත්‍රිකෝණය 12යි. ත්‍රිකෝණය 12 නම් කීයද සමචතුරස්‍රය? 24යි නේ. හරි. එහෙනම් මේ දෙකේ එකතුව කීයද? එකතුව 36යි. ඒකක අමතක කරන්න එපා. වර්ග සෙන්ටිමීටර්. 36යි වර්ග සෙන්ටිමීටර්. හරිද? ඒක තේරුණාද? මම මේ ප්‍රශ්න ගත්තේ තුන්වෙනි වාරේ විවිධ පළාත්වල ප්‍රශ්න පත්‍ර වලින් තමයි ගත්තේ. හරි? තුන්වෙනි වාරෙට හරි ගිය අවුරුද්දේම ආපු ප්‍රශ්න පත්‍ර තියෙනවනේ. අන්න ඒවෙන් තමයි ගත්තේ. හරි. එතකොට දැන් අපි කරාට පස්සේ ඔයාලට පුළුවන් තනියෙන් නේද? හරි. තව වැඩ කරන්න පුළුවන්. මේක ආරම්භයක් පමණයි නේද? දැන් ක්ලාස් එක ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් ආයි තව ගණන් ටිකක් මේමම හදන්න නේ? එහෙම හොඳයි නේද? හරි. මේ 9 වෙනි ගාන බලන්නකෝ 9 වෙනි ගාන. මට කියන්න උත්තරයක් දාන්න. ආදලා දාන්න උත්තරයක්. හොඳ පුතාලා වගේ. හරි. ඔන්න එක්කෙනෙක් නම් දැම්මා. එයාගේ ධන ඍණ හරිද බලන්න පැටියෝ. ඍණ දෙකද උත්තරේ කියලා බලන්න. දැන් මේව ඔක්කොම කරන්නේ හරි. ඔයාගේ තුන්වෙනි වාරයේදී එතන විභාගෙදි වරද්දන්න එපා නේ. ඒකෙදි වරද්දන්න නැති වෙන තමයි මේ ඔක්කොම අපි කරන්නේ. හරි. හොඳට මේව අල්ල ගන්න ඕන ඈ. පුතේ දැන් මේකේද මුලින්ම අපි මොකද්ද කරන්නේ? හරි. ඍණ 4 වැඩි කිරීම ඍණ 5 කියලා තියෙනවානේ. ඒක බෙදන්න තියෙනවා ඍණ 10යි. හරි. එහෙනම් මේ මුලින්ම උඩ තියෙන ಗುಣ කිරීම කරලා ඉමුද? උඩ තියෙන ಗುಣ කිරීම කරලා ඉමුද? හරි. මේ ඔයාට එනම් කරන්න පුළුවන් ඍණ 4 ධන 5න් වැඩි කරලා මට කියන්නකෝ. ඍණ 4 ධන 5න් වැඩි කරොත් 4 වරක් 5 නම් 20යි. 4 වරක් 5 20යි. ඍණයි ධනයි ඍණයි මොනවද? ධනයි ඍණයි ඍණ. ඕන් ඍණ 20ක් කෙනා උඩ පේලියට. එයාව බෙදන්න තියනවා ඍණ 10යි. මට කියන්න දැන් 20 10න් බෙදුවොත් නම් කීයද? ඒකටක් ගාලා ගන්න පුළුවන් ඔයාලට. 2යි. ඍණ ඍණෙන් බෙදුවොත් කීයද? ඍණ ඍණෙන් බෙදුවොත් මොනවද? ඍණ ඍණෙන් බෙදුවොත් මොනවද? ධන. ධන. අදින් පස්සේ වරක් දාන්න එපා. අදින් පස්සේ වරක් දාන්න එපා. හරි. තේරුණාද ඒක?
හරි පුතා තේරුණා නේද මේ තව අපි එකෙන් පොඩ්ඩක් හරි ආයි අඩුපාඩු නොවෙන්න දැන් මේ සදිශ සංඛ්‍යානේ මේවට කියන්නේ ලකුණක් සහිත ඒවටනේ ලකුණක් සහිතව සලකද්දි සදිශ සංඛ්‍යා ගුණ කිරීම බෙදීම ඒ අවස්ථා දෙකේදීම නේද එකම නීති සෙට් එකක් තමයි තියෙන්නේ හරි හැබැයි සදිශ සංඛ්‍යා එකතු කරද්දි අඩු කරද්දි වෙනම නීති තියෙන්නේ මතකද අපි චුට්ටක් ඒකත් මතක් කරගෙන යන්නද එතකොට ඒකත් ඉගෙන ගන්නවන්නේ හරි අපි ඒවා නිතරම මතක් කරන පන්තියේදී හරි පුතේ සදිශ සංඛ්‍යා අපි බලමුද පොඩ්ඩක් මේ ගුණ කිරීමට අදාළ නීති ගුණ කිරීමට අදාළ නීති ටික පොඩ්ඩක් බලමු. හරි මේ බලන්න. ඔන්න ධන පේනවද? පොඩ්ඩක් මහතින් ගමුනේ. හරි. මේ බලන්න. ධන 3 වැඩි කිරීම. හරි. ධන 2 ධනයි වැඩි කළොත් මොනවද එන්නේ? ධනයි වැඩි කළොත් උත්තර ධන. හරි. ධන 3 වරක් 2 6. හරිද? ඒක හරිද? හරි. ඊළඟට මට කියන්න ධන 3යි. මෙයා වැඩි කරනවා මම ඍණ 2කින්. ධනයි වැඩි කළොත් මොනවද? ධනයි ඍණ 3 වරක් 2 6යි. හරි නේද? අපි සදිශ සංඛ්‍යාවෙන් තමයි මේ වරහණක් දාන්නේ. ඊළඟට ඍණ 3. හරි වැඩි කිරීම ධන 2. ඒත් මේ විශාලත්ව අදාළ වෙන්නේ නැහැ මේ කතාවේ. සදිශ සංඛ්‍යා ගුණ කිරීම බෙදීම වලදී හරි ඔන්න 3 වරක් 2 6යි. ඍණයි ධනයි ඍණ. හරි. ඊළඟට අවසාන අවස්ථාව අපේ හරි. අපි බලමු මේක. ඍණයි ගුණ වුණොත් ඍණයි මොනවද වෙන්නේ? ධන උත්තර තමයි එන්නේ. හරි. මෙන්න සදිශ සංඛ්‍යා ගුණ කිරීම සහ බෙදීම මේ අවස්ථා දෙකේදීම හරි මෙන්න මේ නීති ටික තමයි ඇප්ලයි වෙන්නේ. මේක ලියාගමුද? මේවා ලියාගමුද ලස්සනට? හරි. සදිශ සංඛ්‍යා ගුණ කිරීම හරි කියලා ලියන්න පුතේ. ඔන්නම් සදිශ සංඛ්‍යා ගුණ කිරීම ඇලේටක් ගහලා බෙදීම. හරි. මෙන්න මේ අවස්ථා දෙකේදීම ධනයි ගුණ වුණොත් ධන උත්තරේ. ධන එකකින් බෙදුවොත් එන්නේ ධන උත්තර. හරි. හරිද? ඒක තේරුණාද ඔයාලට? ධනයි නම් ධන උත්තර. ඊට පස්සේ ධන එක්කෙනෙක්ව ඍණ එකකින් ගුණ වුණොත් ඍණ උත්තර. ධන කෙනෙක්ව ඍණ වලින් බෙදුවා ඍණ උත්තර. ඒකත් තේරුණාද? ඊළඟ ඍණ එක්කෙනෙක්ව ධන වලින් ගුණ කරත් ඍණ. ඍණ කෙනෙක්ව ධන වලින් බෙදුවත් ඍණ. හරි.
ඊළඟට අවසාන එක ඍණයි ගුණ නැත්නම් ඍණ කෙනෙක්ව ඍණ කෙනකින් බෙදුවොත් අපේ දැන් තිබ්බ ගානේ වගේ එන්නේ ධන උත්තර. අද ඔන්න තියරි කොටසක් ඔයාලට ආයි මතක් කරා. අපි නිරන්තරයෙන් ගණන් හදද්දි මේක මතක් කරනවා යනවා නේ. හරි. මොකද අපිට කොහොමත් ඔය වරදින්න පුළුවන් දේවල්. ඉඳා අපි ඒවා හොඳට නැවත නැවතත් තහවුරු කරගන්නවා. ඇහෙනව නේද අපි කියනවා කවුලක් නැහැ නේ. ඔයාලට ඇහෙනවනේ. අපැහැදිලි නෑනේ. කැඩි කැඩි ඇහෙන්නේ නෑනේ. කැඩි කැඩි ඇහෙනවනම් කියන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ කියලා. හරිද යාළු? ලිව්වද? තව එකක් මතක් කරන්නද? සදිස් සංඛ්‍යා එකතු කිරීම. හරි. සදිස් සංඛ්‍යා එකතු කිරීම. හරි. ඒකත් බලමුද පොඩ්ඩක්? ඒකත් බලමු පොඩ්ඩක්. මේ මට කියන්න. ධන 3ට එකතු කරනවා ධන 2. කීයද? දෙන්නම ධන. හරි. කීයද? දෙන්නම දන්න එහෙනම් දෙන්න එකතු කරා දාන්න දැම්මා. 3යි 2යි 5යි. ධනයි ධනයි දාන්න. හරි. ඊළඟට තව එකක් බලමු. ධන 3ට එකතු කරනවා කීයද? ඍණ 2ක්. අන්න එතකොට මොකද වෙන්නේ? ධන 3ට ඍණ 2ක් එකතු කරද්දි මොකද වෙන්නේ? ධනයි ඍණයි තියෙන අවස්ථාව. එතකොට ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරොත් කීයද? 3ෙන් 2ක් ගියාම කීයද? 1යි. ලොකු එක්කෙනාගේ ලකුණ දාන්න. ධනයි ඍණයි තිබ්බොත් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා. ධන එක්කෙනාගෙන් ඍණ එක්කෙනා අඩු කරනවා නෙමෙයි. ලොකු එක්කෙනා 3නේ. 3ෙන් 2ක් අඩු කරා 1යි. ලොකු එක්කෙනාගේ මෙයානේ ලොකු එක්කෙනා එයාගේ ලකුණ. හරි. ඊළඟට බලමුකෝ මෙන්න මේ වගේ එකක්. හරි. ඍණ 3 එකතු කිරීම ධන 2. මේකේ උත්තරේ ගන්න බලන්න තනින්. ඍණ 3යි ධන 2යි පුතේ. එතකොට දැන් ලොකු එක්කෙනා කවුද? 3. 3ෙන් 2ක් අඩු කරා. කීයද? 1යි. 3ෙන් 2ක් ගියාම 1යි. ලොකු එක්කෙනා කවුද? ඍණ 3. එහෙනම් යාගේ ලකුණ. හරිද? ඊළඟ එක බලමුද? ඊළඟ එක බලමුද? හරි. ඉන්න වැදගත් මේක. හරි. ඍණ 3 එකතු කිරීම ඍණ 2. කීයද උත්තරේ? දෙන්නම ඍණ අවස්ථාව. ඍණ 3 එකතු කිරීම ඍණ 2. ඍණ 3 එකතු කිරීම එතකොට මොකද පුතේ වෙන්නේ? දෙන්නම එකතු කරනවා. දෙන්නම එකතු කරලා හරි. දෙන්න එකතු කරාම 3යි 2යි 5යි. දැන් මේ ඍණ ලකුණ. දැක්කද? දෙන්නම දන්නම් එකතු කරා දාන. දෙන්නම ඍණ එකතු කළා ඍණ. හරි? ඍණයි ධනයි තියෙද්දි ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දාන්න. හරිද? තේරුණාද? මේ තියෙන්නේ සදි සංඛ්‍යා එකතු කිරීම. ඔන්න අද කියලා දෙන්නේ නැහැ සදි සංඛ්‍යා අඩු කිරීම. ඒක අපි වෙන දවසක බලමු.
නේද? නැත්තම් ඔය පා වෙනවනේ ඔක්කොම ඔළුවට දාගත්තාම නේ. ඔක්කොම ඒවා එක ඔළුවට දාගත්තාම නේද? හරි නෑනේ. කරදර කරන්න හොඳ නෑ. තව කල් තියෙනවා. හරිද? ලියාගත්තා. අපි යන්ද? අලුත් දෙයකට යන්ද? ඇති මේ වෙලාව. ඔයා ලියලා තියෙන ඇති 3-4 පාරක් පොත්වල නේද? මේක තමයි. හරි. එහෙනම් මේ හරි. ඕන් තව ගානක් තියෙනවා 10 වෙනි ගානේ. මේවත් එන නෑ. මේවත් ඉතින් එනවා මේ පාර. බලන්න. නිමාලි සහ අමාලි අතර නිමාලි සහ අමාලි අතර 2:3. දැන් 2:3. මේ බලන්න. දැන් ඔන්න දැන් මේව අමතක කරන්න එපා. නිමාලි සහ අමාලි. හරි? 2:3. එතකොට මේ දැන් මට කියන්න නිමාලිට කීයද අමාලිට කීයද? නිමාලිගේ නමනේ මුලින්. එයාට තමයි මේ මුලින් තියෙන 2. තේරුණාද? අමාලිනේ අන්තිමට. එහෙනම් මේ 3 අදාළ වෙන්නේ යාට. ඔයා මේ පටලවල ලිව්වොත් නම් වැඩේ අවුල් නෑ. මේක පටලව ගත්තොත් නිමාලිට 3ක් දාන අමාලිට 2ක් දැම්මොත් ඒකේ අදහස වෙන එකක්. ඒක වැරදි. මෙන්න මේ අනුපාතයට පුතේ ටොෆි 100ක් බෙදනවලු. එතකොට නිමාලිට කොච්චරක් හම්බ වෙනවද ටොෆි? ඔක්කොම ටොෆි 100යි. නිමාලිට කීයක් හම්බ වෙනවද? මේ බලන්න. දැන් කවුරු හරි දෙනකොට දෙන්නේ නිමාලිට 2ක් දෙනකොට අමාලිට 3ක් දෙනවා. නිමාලිට 2ක් දෙනකොට අමාලිට 3ක් දෙනවා. හරි? කීයක් දෙද්දිද? 5ක් දෙද්දි. ටොපි 5ක් කවුරු හරි ගෙනාවොත් හරි? නිමාලිට එකෙන් 2ක් දෙනකොට අමාලිට හරි 3ක් දෙනවා. ටොපි 5ක් තියෙනවා නම් ඒකෙන් 2ක් නිමාලිට 3ක් අමාලිට. එහෙනම් මට කියන්න 100ක් තියෙද්දි 100ක් තියෙද්දි නිමාලිට කොච්චර? 50ද? ලියද 50ද? උත්තර දෙකක් දාලා තියෙනවා. හොඳයි හොඳයි අපේ ළමයි ගන්නවා වැඩ කරනවා හොඳයි. හරි. අපි හදමුද? මේ දැන් ඔක්කොම ටොපි කීයද පුතේ? මේ ටොපි 5ක් තියෙද්දි තමයි 2ක් නිමාලිට 3ක් අමාලිට. නේද? හරි. එහෙනම් දැන් නිමාලිට ටොපි බලමු. නිමාලි. හරි. 5ක් තියෙද්දි 5න් කීයක්ද? 2ක් තමයි නිමාලිට. 5කට 2 නම් 100ක් තියෙද්දි කීයද? මෙන්න මේව ගුණ කරන්න පුළුවන් නේ. 5කට 2 නම් 100කට කීයද? දැන් අපිට කපන්න බැයිද නේ මේව? පුළුවන්ද බැරිද? මේ 5ට 5 ඒවා එකයි. එකට නෑ 5 ඒවා 10ට 5 ඒවා කීයද? එකට නෑ 10ට 5 ඒවා කීයද? දෙකයි. මේ බිඳුවට බිඳුවයි. එහෙනම් 5ට 100 මේ 5ත් එක 100 කැපෙන්නේ කොහොමද? 5ට 5 ඒවා එකයි 100ට 5 ඒවා 20ක් තියෙනවා. ඊළඟට මේ 20යි මේ දෙකයි ගුණ කරලා කීයද? 40යි උත්තරේ. මේ පියවර ඕනි. එකම්ම වෙන කොයි හරි හදලා එහෙම දාන්න එපා. වෙන කොයි හරි දාන්න වෙන කටු වැඩ කොළ අමුල්ල වැඩක් නෑ. හරි. මෙන්න මේ තියෙන ඉඩ ප්‍රමාණය තමයි ගාන හදන්න ඕන. මේ කෙටි ප්‍රශ්න 20ක් දෙනවනේ පුතේ වාට පේපර් එකේ. හොඳට මතක තියාගන්න. වෙන කොහේවත් හැදුවට
ඉතින් ඒව බලන්නේ. ඒව බලලා අකුණු දෙන්නේ. තාම කලාතුරකින් වෙන දේවල් ඒවා. ඒ වගේම තමයි. හරි. මේක මම ලස්සනට කරන්න ඕනේ, පිළිවෙලට කරන්න ඕනේ කියලා මේ ඉඩේ කරන්න නැතුව වෙන කොළවල එහෙමුත් ලියන්න එපා. පේපර් එකේ ගහලම ඇති නේද? කෙටි ප්‍රශ්න විශ්සට ඒ දීලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔයා දක්ෂ වෙන්න ඕනි ඒ ඉඩ ප්‍රමාණය තුල පමණක් සුළු කිරීම කරලා අවසාන උත්තර ගන්න. නේද? කොහොමත් වෙන තැන් වල කර කර ඔයා උත්තර දාන්න වෙලාවක් නැහැ ඔයාට. නේ? එහෙම කරන්න ගියොත් මේක අවුල් යනවා. හොඳ ලකුණකට එන්න බැරි වෙනවා අපිට. හරිද? හරිද? අපි යමුද ඊළඟ එකට? ඊළඟට ඔන්න තියෙනවා කෙටි ප්‍රශ්න අද 10 දැම්මේ. හරි. මේක බලමුද? දෙක පත්‍රේ ගාන. හරි. මේවා එනම ෂුගර් එකට මේ නේම තමයි ඉතින් මම තෝරගත්තේ ඔයාලට. හරි. මේ එක්තරා කාබනික පොහොර වර්ගයක් පොඩ්ඩක් අකුරු වැරදි ඒකේ. නිෂ්පාදනයේදී ගොම මෙන්න පොඩි වචනයක් අඩුයි මේකේ. ගොම කොහුබත් සහ මෙන්න මෙතන පස් කියලා එන්න ඕනේ. ගොම කොහුබත් සහ පස් මිශ්‍ර කරන ලබන අනුපාතයන් මෙන්න. ගොම සහ කොහුබත් මිශ්‍ර කරලා තියෙන කොහමද? 2:3. ඊළඟට කොහුබත් සහ පස් 2:5. අපෙන් අහන පොහොර මිශ්‍රණයේ තියෙන ගොම කොහුබත් හා පස් අතර අනුපාතය හොයලා දෙන්න. හොයලා දෙන්න ටක් ගාලා. පුළුවන්ද? සංයුක්ත අනුපාතනේ. අන්න නිලුෂගේ මූඩ් එක පෙන්නනවා අපිට මූණ දාලා තියෙනවා. හොඳයි. පන්තියේත් ඔය විදියට ඉන්න මම දැකලා තියෙනවා. හොඳයි. ඔය මූඩ් එකෙම ඉන්නවනේ. හොඳයි හොඳයි. ආසයි ඒ විදියට ඉන්නකොට හොඳයි. හොඳට වැඩ ගන්නවනේ පුතේ. උත්තරයක් දෙනවා නේද පුතේ? හොඳ පුතා. පොහොර මිශ්‍රණය ඇති ගොම කොහුබත් හා පස්. හරි. ගොම කොහුබත් සහ පස්. බලන්න. ඇදුවද එක? දැන් මේ ගොම කොහුබත් පස් තේම මිශ්‍ර කරගෙන දාලා නැහැ නේ කවුරුත්. ගෙයින් එළියට ගිහිල්ලා එහෙමත් කරනවද දන්නේ නැහැ. හරි. මේ ගාන හදන්න තියෙන්නේ. දැන් බලන්න මෙන්න මේ දේ. හරි. මෙන්න මෙතන දීලා තියෙන අපිට මේකේ විස්තර. ගොම කොහුබත්. කොහුබත් පස්. මේ දෙකටම අයිති එක කවුද? කොහුබත් කියන එක. කොහුබත් කියන එක. හරි. ඉතින් අපිට කියන්නේ ගොම කොහුබත් හා පස් අතර අනුපාතය. එහෙනම් අපි මෙහෙම දාමු. ගොම අනු කොහුබත්. කොහුබත් අනු පස්. මෙහෙම ලියාගමුද? වැඩේ තේරුණාද? එයාලා අහලා තියෙන පිළිවෙලටම ලියාගත්තා. ගොම කොහුබත් හා පස් අතර අනුපාතය හොයන්න කියලා තියෙනවා. එතකොට මම දැම්මේ නෑ කොහුබත් ගොම පස් එහෙම දැම්මේ නෑ මට ඕනේ ඒක. එයාලා අහන එකම ලිව්වා. හරි. දැන් බලන්න මේ මෙතන දීලා තියෙන පුතේ ගොම හා කොහුබත් අතර අනුපාතය 2:3යි. ගොම හා කොහුබත් අතර අනුපාතය. හරි. ගොමයි කොහුබතුයි අතර අනුපාතය 2:3යි. ඕන් ඔක ලියාගත්තම. හරිනේ. තේරුණාද? ඊළඟට තියෙනවා මොනවද?
කොහුබතුයි පසුයි. කොහුබතුයි පසුයි. දැන් අපිට ඒක ලියන්න බැයිද? කොහුබතුයි පසුයි අතර අනුපාතය මේ මුල් වචනේ කොහුබත්. ඊළඟට පස්. එහෙනම් කොහුබත් දෙකකට පස් පහක් දානවා කියන එක වට තේරෙනවනේ. මේ දැන් ලියන්න පුළුවන් දෙයක. දැන් මේ තියෙන බටන් ඔබලා බලන්න එපාවෝ කිය. සේපේ පන්තිය කරනවා මිසක්. හරි? නේද? සේපේ පන්තිය කරගන්න ඕනේ. දැන් සමහර බටන් තියෙන ඒවා ඔක්කොම ඔබලා බලනවා. නේද? දැන් zoom එකේ පෙන්නනවා බටන් මේකෙන් මොකද වෙන්නේ? මේ අනුපාත හදන්න සමහරු. මේ ගොමයි කොහොබතුයි පස්සේ මිශ්‍ර කරගත්තා නම් ඇති. නේ? තියෙන ඒවා ඔක්කොම ඔබනවා. හරි. මම දැන් කීයකීටියේ මේ කොහොබත් මුලින්ම තියෙන්නේ නම් එයාට අදාළව තමයි මේ දෙක. හරි. දෙවෙනියට තියෙන්නේ 5 එයාට අදාළ තමයි 5. හරි. එහෙනම් කොහොබත් සහ පස් අතර අනුපාතය වල ලියන්න පුළුවන් කවුද? 2 අනු කීයද? 5. දැන් කොහොමද අනේ සංයුක්ත අනුපාතය ගන්නෙ? සංයුක්ත අනුපාතය ගන්නෙ. දැන් පොදු අවස්ථාවේ ඉන්නේ කවුද මේකේ? මේ දෙකටමයි කියලා ඉන්නේ කවුද? මේ කොහොබත් කියන එක්කෙනා නේද? කොහොබත් කියන එක්කෙනා නේද? මේ අනුපාත දෙකේම ඉන්නේ. එතකොට 3 සහ 2 තමයි යාට ලැබිලා තියෙන අංක. එතකොට මේ තුන්වර චක්‍රයටයි දෙවර චක්‍රයටයි නේ? ඒ දෙන්නටම පොදු කවුදනේ? තුන්වර චක්‍රයටයි දෙවර චක්‍රයටයි පොදු ගුණාකාරයක් කියන්න මට මුලින්ම හම්බ වෙනවා. ඒවත් එයාලගේ කුඩාම පොදු ගුණාකාරය. කීයද? 6යි නේද? 6 නේද? sorry. මේ අපිට 6 සලකන්න පුළුවන්. හරි? කොහොබත්. දැන් පළවෙනි එකේ තියෙන ගොම හා කොහොබත් අතර 2:3. එතෙන්දි කොහොබත් වලගේ 3යි. ඊළඟට කොහොබත් හා පස් අතර 2:5යි. එතකොට කොහොබත් වලගේ 2යි. එහෙනම් මෙන්න මේ අනුපාත දෙකේම කොහොබත් වලට ගැලපෙන අපි ගන්නවා 6. ඊළඟට මේ 3 6 වෙන්න කීයෙන්ද මම ಗುಣ කරන්න ඕනේ? 2කින්. එහෙනම් මේ දෙකත් මම වැඩි කරන්න ඕනේ කියන්ද? 2කින්. එතකොට දෙවරක් 2 4යි. දැක්කාද මේ සංයුක්ත අනුපාතයේදී ගොමවල අගය හොයාගත්තේ? මෙතන ඉන්න 3 6 කරගන්න 2කින් වැඩි කරනවා. එතකොට මේ 3 කෙලින් ඉන්න 2 එයාවත් මම 2කින් තමයි වැඩි කරන්නේ. හරි. ඊළඟට අපි බලමු මෙන්න මෙතන ඉන්න 2 6 කරගන්න මම වැඩි කරන්නේ 3. එතකොට මේ පහත් මම වැඩි කරගන්න ඕන කියන්න 3. 5 වරක් 3 15. එහෙනම් සංයුක්ත අනුපාතයනේ ගොම කොහොබත් හා පස් අතර 4 අණු 6 අණු 15. හරි 4 අණු 6 අණු 15. කො ගත්තයි? සුදු පුතාලා ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා. එක එක නොයිසස් දාන්නත් එපා ඉතින් නේ. යකා මෝඩ් ඔන් කරන්න එපා පැටියෝ. ෂේප් එකේ ඉඳලා වැඩේ කරගමු ලස්සනට ඈ. ආසයින් ඉතින් ඔබලා බලන්න තියෙන ඒවා මොනවද තියෙන ඔප්ෂන් කියලා නේ zoom එකේ. හරි හරි. පුතේ ඒක ගත්ත හැටි තේරුණාද ඔයාලට සංයුක්ත අනුපාතේ? අපි ගණන් අදලා තියනවා නේ පන්තියේ. තේරුණාද ඔයාලට ඒක?
දැන් මේ බලන්න 4 අණු 6 අණු 15. එයාව ඒ පද තුනම ආයි සරල කරන්න පුළුවන්ද කියන්නකෝ. තව දුරටත් කාගෙන් හරි බෙදලා 4 6 15 ඔය තුන් දෙනාම බෙදෙන ඉලක්කමක් දන්නවද ඔයා? එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නෑ නේ පුතේ. එහෙම කෙනෙක් නෑනේ. හරි? හරි බොහොම හොඳයි. එහෙනම් මීට වඩා සරල කරන්න බෑ. එහෙනම් ගොම කොහොබත් හා පස් අතර අනුපාතය තමයි දීලා තියෙන්නේ 4 අණු 6 අණු 15 කියලා. ඔන්න තව කොටසක් තියෙනවා මේ ගානේ. ඔයාට උත්තර ලියන්න. ඔයාගෙන් අහනවා. හරි? පොහොර කිලෝග්‍රෑම් 600ක තියෙන කොහොබත් ස්කන්ධය. පොහොර කිලෝග්‍රෑම් 600ක එනම් කොහොබත් කොච්චරක් තියෙනවද කියලා යහන්න. පොහොර කිලෝ 600ක් හදලා තියෙනවා නම් මෙන්න මේ වර්ග තුන එකතු කරලා අපෙන් අහනවා. හරි? කොහොබත් කොච්චර ස්කන්ධයක් තියෙනවද? ඔයාලට පුළුවන් ද බලන්න හදන්න? පොහොර කිලෝග්‍රෑම් 600ක. ඔයාලට හිතන්න පුළුවන්. තනියෙන් හිතලා බලන්න. ඔයාලට පොඩි වෙලාවක් දෙන්න. කලින් හදපුවා ඉන්නවද? කොහොමද ගත්තේ නැද්ද උත්තරයක් ඒකට තාම? හරිද? කො දාන්නකො උත්තර. ඇදුවේ නැද්ද? හොඳයි පුතේ හරි. ඔන්න එක්කෙනෙක් නම් මට දැම්ම ප්‍රයිවට් එක මැසේජ් එකක්. ඒක හරි. බලන්න 100 ගාණක් එන උත්තරයක් එයිද කියලා ඔයාට. අපි හදලා බලමුද? දැන් මේ බලන්නකෝ. හරි. මට කියන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ හරි. කොහොමද අපි මේක හිතන්නේ? මේ අපි මෙහෙම හිතමුද? මේ ගොම කිලෝ 4ක් දානවා. කොහොඹත් කිලෝ 6ක් දානවා. 5 කිලෝ 15ක් දානවා. කීයක් එනවද කියන්න මට මේ පොහොර කිලෝ? පොහොර කිලෝග්‍රෑම් කීයක් එනවද? ගොම 4යි, කොහොඹත් 6යි, 5 15යි. එතකොට කීයද? 4යි 6යි 10යි. ඒ 10ට 15ක් එකතුනොත් කීයද? ඒ 10ට 15ක් එකතුනොත් 25ක් එනවනේ. පොහොර කිලෝග්‍රෑම්. හරි. එහෙනම් මේ බලන්න. දැන් අපි කලින් හැදුවේ අර නිමාලි යමාලි ගානක් ඒ වගේම. හරි. පොහොර කිලෝග්‍රෑම් 25ක පුතේ කොහොඹත් කොච්චරක් තියනවද? මේ 6ක් තියෙනවා. පොහොර කිලෝග්‍රෑම් 25ක කොහොඹත් 6ක්. 25කට 6 නම් පොහොර කිලෝග්‍රෑම් 600කට කොච්චරද කියලායි බලන්න ඕන. තේරුණාද? දැන් මේක තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන්ද කියන්නේ? මේවා කපන්න පුළුවන්ද? කපන්න පුළුවනිද? හරි. නැත්තම් වාට නම් පුළුවන් 600 6න් වැඩි කරලා එන උත්තරේ 25න් බෙදන්න. එහෙම නැත්තම් මේ 25ත් එක්ක 600 කපන්නත් පුළුවන්. හරි.
මේ 100ට 25 ඒවා කීයක් තියෙනවද? 100ට 25 ඒවා කීයක් තියෙනවද? 4ක් තියෙනව නේද? 100ට 25 ඒවා 4යි. දැන් 100 වගේ 6 ගුණයක් නේ 25 කියන්නේ. එහෙනම් මේ 4 වගේ 6 ගුණයක් තියෙනවා. හරි. තියෙනවා 125 4ක් තියෙනවා 600 වෙද්දි ඒ වගේ ඒවා තව 6ක්. එහෙනම් මේ 25ට 25 ඒවා එකයි 600ට 25 ඒවා 600ට 25 ඒවා කීයද 24ක් තියෙනවා නේද? එහෙනම් ඔයා බලන්න ඕනි 24 ඒවා 6ක් තමයි උත්තරේ එන්නේ. 24 වැඩි කරොත් 6. 6 වරක් 4 24න් 4 දෙකක් ඉතුරුයි. 6 වරක් 2 12යි 2යි 14යි. එහෙනම් 144ක් තමයි එන්නේ ස්කන්ධය. එහෙනම් අනිවාර්යයෙන්ම ඒකකය දාන්න ඕනි කිලෝග්‍රෑම් කියලා. හරිද? දත්තයි හිටියේ. දැක්කද? හරි නේද පුතේ? වැඩේ තේරුණාද ඔයාලට ඒක අදපු විදිය? හරි? හොඳයි. බලන්න අඩුපාඩු හදාගමු. අඩුපාඩු හදාගන්න. හරි තේරුණාද? තේරුණාද? මේ යමුද ඊළඟට තව ගානක් තියනනේ. තව පොඩ්ඩයි යන්නේ තියෙන්නේ. තව පොඩ්ඩයි. මේක හදුවා බත් ටිකක් කෑවා ඔයා ගෙදර ගිහිල්ලා. ගෙදර ඉන්නේ. ආ යන්න දෙයක්වත් නැහැ. හරි. ආර්යසේන මහතා තම වැටුපෙන් 5න් 3ක්. ආර්යසේන මහතා තම වැටුපෙන් 5න් 3ක්. වැටුපෙන් 5න් 3ක් ආහාර පාන සඳහාද? හරි. ප්‍රමාණය සඳහා 120ක්ද වියදම් කරන අතර අත ඉතිරි වන මුදල 800යි. දැන් මේ පළවෙනි වතාවෙම ඔහේ කියවන්න නැතුව මේ විදියට අවශ්‍ය ටික හයිලයිට් කරගත්ත. හයිලයිට් කරන්න යන්න එපා පේපර් එකේ නේ. යටින් පැන්සලකින් ඉරක් හරි ගහගත්තොත් ඒ පුරුද්ද තියාගත්තොත් ඔයාගේ වෙලාව ගොඩක් ඉතුරු වෙනවනේ. නැත්තම් සමහරු ඔහේ කියවන පළවෙනි වතාව. දෙවෙනි වතාවෙත් කියවන.
ඊට පස්සේ ප්‍රශ්න කියවලා ආයි මේක කියවලා බලන විස්තරේ නේ. එහෙම ඕනේ නැහැ නේ. හරි. දැන් අපෙන් අපිට අහනවා ප්‍රමිලක්කන් 3 ආහාර පාන සඳහා වියදම් කරන මුදල හරි මුළු වැටුපේ ප්‍රතිශතයක් විදියට. ආහාර පාන සඳහා කොච්චරද දැන් මෙයා වියදම් ගන්නේ? මේ තම වැටුපෙන් 5න් 3 ආහාර පාන සඳහා. භාගයක් විදියට දීලා තියෙන්නේ. එයාව ඕනි ප්‍රතිශතයක් විදියට. නේද? පුළුවන්ද? පුළුවන්ද ගන්න? ආරම්භ වෙන්න. ආහාර පාන වලට යන 5න් 3ක් වැටුපේ. දෙන්නකො ප්‍රතිශතයක් විදියට. කියලා දුන්නා නේ ඔය අපි. හොඳයි. දැන් ප්‍රයිවට් මැසේජ් විතරයි එන්නේ. හොඳයි. අට්ටි ඒව නෑ. හරිද? හදන්නද? හැදුවා? මේ දැන් ඉතින් 8 වසර ළමයින්ට පුළුවන් කෙලින්ම 5න් 3 කියන එක්කෙනාව ප්‍රතිශතයක් ගන්න ಗುಣ කිරීමක් කරන්න මෙතන 100ට 100 දාන්න. නේද? 5කට 3 නම් 100කට කීයද? දැන් කොහොමද මේක කපන්නේ අපි? මේ 5ට 5 එකයි. එකට නෑ 10ට 5 වගේක් තියෙනවා. දෙකයි. මේ බිඳුවට බිඳුව. කලින් ගානකත් මෙහෙම වුණා නේද මතකද ඔයාලට? හරි. 20 3ක් කීයද? 60යි. මේ ප්‍රතිශතයක් නේ පුතේ. ඒ හින්දා ප්‍රතිශත ලකුණ දාන්න. කලින් ගානක් කියන්නේ දැන් මේ වගේම කැපුණ එකක් මම පෙන්නන්න ඔයාලට. හරි. මෙන්න මේ ගානේ අපි කැපුවා නේද එහෙම එකක්. හරි. මේ නිමාලිට 5න් 2යි එනම් 100කට. දැක්කද? 10 වෙනි ගානෙත් ඒ විදිහටම තමයි සුළු කිරීම තිබ්බේ ඈ. ඔන්න මම පොඩ්ඩක් ඔයාට ආයි පෙන්නුවා ඒක. එතකොට නේද? ඔයාට අමාරු නම් එතන බලන්නත් පුළුවන්. හරි. එහෙනම් ඔයාට දැන් පුළුවන් වෙනවනේ භාග දුන්නොත් ඒක ප්‍රතිශතයක් විදිහට දක්වන්න ටක් ගාලා නේ. හරි. ඊළඟට ඔයාට කියනවා ඔහු අතර ඉතිරි මුදල. හරි. ඒ අතරේ අරක අඩුපාඩුත් හදාගන්න. ප්‍රමිලකම් 4 කියනවා ඔහු අතර නෙමෙයි. ඔහු අත කියලා හදාගමුනේ. ඔහු අත ඉතිරි මුදල මුල් වැටුපෙහි ප්‍රතිශතයක් ලෙස දක්වා එමගින් ආර්යසේන මහතා ලබන මාසික වැටුප හොයන්නලු. හරි? පුළුවන්ද? ඉතිරි මුදල. අර ඔයාලට ගාන පේන්නේ නැතුව ඇති සමහරවිට දැන් print එකක් ගත්තේ නැත්තම් නේ එනවා පොඩ්ඩක් මෙහෙම දාන්නද? මෙහෙම දාන්නද? හරි. දැන් පේනවනේ. දැන් බලන්නකෝ. ආර්යසේන මහතා තම වැටුපෙන් 5න් 3ක් හෙවත් 160ක් ඔන්න යනවා ආහාර පාන වලට නේ 160ක් යනවා ආහාර පාන 160ක් ආහාර පාන පුතේ ප්‍රවාහණයට 20යි හරි එතකොට 60යි 20යි එතනම 80ක් ගිහින් ඉතිරි මුදල තව මේ වැඩ තුනයි කරලා තියෙන්නේ ආහාර පාන අරගෙන ප්‍රවාහණයට ගිහිල්ලා ඉතුරු ටික එතකොට මට කියන්නේ එහෙනම් 60යි 20යි 80යි අත ඉතිරි වෙන්නේ ඉතින් 100ට 20යි නේ 100ට 20යි ඔය 100ට 20 තමයි හරි මම යන්නේ එතකොට පල්ලෙහාට වා මේක මාක් කරගන්නවා ඩක් ගාලා මාක් කරගන්න පිටේ ප්‍රතිශත තුන හරි හරි මේ 100ට 20 කියන එක තමයි ආරිසේන මහත්තයා හරි 100ට 20 තමයි කොච්චරද රුපියල් 800 නේද මේ 100ට 20 තමයි 800 ඈ හරි sorry 100ට 20 තමයි 800 එහෙනම් මෙයාගේ මාසික වැටුප කියන්නේ
100ට කීය වගේ කෙනාද? 100ට 100 වගේ කෙනා. ඔයාට 100ට 20 වගේ කෙනා දන්නවා. දැන් 100ට 100 වගේ කෙනා. මට කියන්නකෝ මෙන්න මේක. මේ 20 වගේ කෙනා 100 කරගත්තේ කීයෙන් වැඩි කළාද? 20 100 කරේවා කීයෙන් වැඩි කළාද? 20 5න් වැඩි කරලා. එහෙනම් මේ පැත්තේ අනුපාත මෙයාවත් 5න් වැඩි කළොත් ඔයාට උත්තරේ එයි. එහෙනම් මට දාන්න උත්තරයක් තනියම මේක ගුණ කරලා හරි. කොහොමද අපි මේ 800 5න් ගුණ කරන්නේ? 5 වරක් 8 කීයද? 40යි. මේ බිඳුවයි දාමු. එතකොට කීයද? රුපියල් 4000යි. මෙච්චරද වැටුප? මෙච්චරද වැටුප මෙයාගේ මාසෙටම? ඒක දාවේ. හරිනේ. කො ආපු අය උත්තරේ? ගත්තද ඒ උත්තරේ? දුවට තේරුන්නේ නැද්ද? අත උස්සන් ඉන්නේ. සුපිපි දුව අවුලක් නැද්ද? තේරුන්නේ නැද්ද ඒක? 100ට 20 වගේ තියෙන පුතේ රුපියල් 800ක් නේ. හරි. 100ට 20 වගේ මෙතන ඉතුරු රුපියල් 800ක් නේ පුතේ නේ. හරි. ඉතින් මුළු වැටුප කියන්නේ 100ට 100 වගේ එකනේ. ඒ හින්දා තමයි අපි ඒක බලන්න 120 100 කරන්න 5න් ගුණ කරන්න ඕනේ නම් රුපියල් 800ක් 5න් ගුණ කරා නම් උත්තරේ හරිද? මෙච්චරයි තියෙන්නේ ගණන්. බලන්නකෝ. හරි. පැයකමාරක් විතර ගියාද? පැය විනාඩි 40යි කරලා තියෙන්නේ අපි ක්ලාස් එක. ඔයාලට තේරුණාද? දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ අපි කරපු පාඩම් ටික නේ අච්චු පොත පොඩ්ඩක් බලලා තේරෙන්නේ නැත්තම් අපේ නේ කරපු අභ්‍යාසයක් ආයි කරන්න පුළුවන්. හරි. අපේ ලියන පොත්වල උත්තර තියෙනවන්න. හරි. ඒවත් එක්ක චෙක් කරගන්න පුළුවන් ආපහු කරලා අභ්‍යාසකින් එක ගානක් හරි කරලා. ළඟට තියෙනවා බස්නාහිර පළාත් පොතෙන් ඔයාලට කරලා බලන්න පුළුවන්. මේ වගේ ගණන් ඕන තරම් තියෙනවානේ. තනියෙන් මහන්සිලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි ඔළුවට යන්නේ. ප්‍රශ්නයක් ආවොත් අපේ WhatsApp දාලා අහන්න නැත්නම් කෝල් එකක් අරගෙන අහන්න නේ. එම ප්‍රශ්න තියාගෙන ඉන්න එපා. ලබන සතියේ ක්ලාස් එකේදී ආන පස්සේ ආනවා මේක. එහෙම එතකොට ඒව අමතක වෙලා යනවා අපිට නේ. එහෙම කරන්න එපා. හරි. ඔයාගේ ජයග්‍රහණය හදා ගන්න ඕනේ නේ. ඔයාගේ ජයග්‍රහණය ඔයා හදා ගන්න ඕනේ පුතේ නේ. හරි. ඔයාගේ මාර්ගය හදා ගන්න නේ. හරි. දැන් ඊළඟට එන්නේ 9 වසර. තව මාස ගානකින් 9 වසර. හරි. අමාරුම පාඩම් තියෙන නේද? අමාරුම වාර විභාග තියෙන ශ්‍රේණියක් තමයි 9. හරි. 10 11ට සාපේක්ෂවත් අමාරුයි. හරි. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න අවුරුද්දක්. නේද? අටෙත් එහෙමනේ අලුත් ඒවා ගොඩක් තිබ්බනේ වාට ඉගෙන ගන්න නේ. හරි. ඉතින් අද කරපේවා තේරුණාද? මැසේජ් එකක් දාලා කියන්න තේරුණාද නැද්ද? වේගෙ වැඩිද? වේගෙ මදිද? හරි. පැහැදිලි නැද්ද? හරි. ඕන එකක් කියන්න බෝඩ් එක පැහැදිලි නැද්ද? ඔයාට සිග්නල් මදි වුණාද? දැන් අපේ පැත්තේ නම් සිග්නල් තියෙනවා හොඳටම. මේ සිග්නල් හොඳටම තියෙනවා. හරි. සිග්නල් උයි ක්ලොක් ගාඩි ඔක්කොම දාලා තමයි මේ කරන්නේ. හරි. ඒ හින්දා අපේ සිග්නල් අඩු නෑ පුතේ. ඔය පැත්ත තමයි දැන්. හරි. සමහරලාට සිග්නල් අඩු ඇති. හරි. ඔක්කොම අර කණු ටික පෙන්නුවත් zoom වලදී අඩු වෙන්න පුළුවන් zoom පැකේජ් එකක් පාවිච්චි කරනවා නම් ඒ වගේනේ. හරි. ඒ හින්දා ඉතින් ඒ වගේ බාධක ඔච්චර තිබ්බත් නේ. හරි. කොහොම හරි මේක කරගමු. ඉතින් ඔයාට මේකේ රෙකෝඩින් එකක් දෙන්න. හරි. අදම හරි හෙට හරි අපි දෙන්න. හරි. එතකොට ඔයා ඒවත් බලන්න. හෙට තමයි බොහෝ ටික දෙන්නේ. හෙට. හරි.
හෙට රෑ වෙද්දි නම් කොහොමත් ඒක දෙනවා අපි නේ. අද දෙනවා. හරි අද රෑම දෙනවා. හරි. ඉතින් ඔයා ඒකත් බලන්න ආපහු නේ. ඒත් තේරෙන්නේ නැත්නම් අපෙන් අහන්න. එහෙනම් අදට ඇතිනේ. හරි. මේ විදිහට කරලා බලමු. කොහොම හරි ඔයා ලකුණු ගන්න එක තමයි අපේ අවසාන අරමුණ. එහෙනම් කට්ටියටම good night. ජය වේවා. මොනවාට ප්‍රශ්නයක් තිබ්බොත් බය නැතුව අහන්න.